අපේ මිනිස්සුන්ට අමතක වෙන දෙයක් තියෙනවා. ගොඩක් දෙනෙක් හිතනවා වැදගත් වෙන්නේ තමුන්ගේ අරමුණට යන එකට වඩා තමුන්ගේ අරමුණ වගේම අරමුණකට තව මිනිස්සෙක් යනකොට ඒ මිනිස්සව පහු කරන එක කියලා. හැබැයි මතක තියාගන්න. වඩාත්ම වැදගත් වෙන්නේ තමුන්ගේ වේගෙන්, තමුන්ගේ මහන්සියෙන්, තමුන්ගේ ඉලක්කයට යන එක මිසක් තමුන්ගේ වගේම ඉලක්කයක් තියෙන තව මිනිස්සෙක්ව පහු කරන් යන එක නෙමෙයි. වාහනයක් පාඩුවේ පදින්න. හැම වෙලාවෙම තමුන්ගේ ඉස්සරහින් කිසිම වාහනයක් යන්න ඕනේ නැහැ වගේ අදහසක ජීවත් වෙන්න එපා. මතක තියාගන්න. වඩාත්ම වැදගත් වෙන්නේ තමුන්ගේ සාර්ථක ඉලක්කයට යන එක මිසක් අනිත් මිනිස්සයව පහු කරලා අනුත් මිනිස්සයව පාගලා දාලා ඉස්සරහට යන එක නෙමෙයි. මොකද ඔයා ඔය පහුකරනද අනිත් අයව විනාශ කරන්න අනිත් අයට අංචි අටවන්න යන හැම තප්පරයකම ඔයා කරන්නේ ඔයාගේ අරමුණට යන වේගය අඩාල කරගන්න එකයි. Yo, අමුලික ශබ්දව මුල පිටි මාතාව පිළිගනින් මුලින්ගේ බණ කියන වැත්තව අපේ මිනිස්සුන්ට අමතක වෙන දෙයක් තියෙනවා. ගොඩක් දෙනෙක් හිතනවා වැදගත් වෙන්නේ තමුන්ගේ අරමුණට යන එකට වඩා තමුන්ගේ අරමුණ වගේම අරමුණකට තව මිනිස්සෙක් යනකොට ඒ මිනිස්සව පහු කරන එක කියලා. හැබැයි මතක තියාගන්න. වඩාත්ම වැදගත් වෙන්නේ තමුන්ගේ වේගෙන්, තමුන්ගේ මහන්සියෙන්, තමුන්ගේ ඉලක්කයට යන එක මිසක් තමුන්ගේ වගේම ඉලක්කයක් තියෙන තව මිනිස්සෙක්ව පහු කරන් යන එක නෙමෙයි. වාහනයක් පාඩුවේ පදින්න. හැම වෙලාවෙම තමුන්ගේ ඉස්සරහින් කිසිම වාහනයක් යන්න ඕනේ නැහැ වගේ අදහසක ජීවත් වෙන්න එපා. මතක තියාගන්න. වඩාත්ම වැදගත් වෙන්නේ තමුන්ගේ සාර්ථක ඉලක්කයට යන එක මිසක් අනිත් මිනිස්සයව පහු කරලා අනුත් මිනිස්සයව පාගලා දාලා ඉස්සරහට යන එක නෙමෙයි. මොකද ඔයා ඔය පහු කරන්න අනිත් අයව විනාශ කරන්න අනිත් අයට අංචි අටවන්න යන හැම තප්පරයකම ඔයා කරන්නේ ඔයාගේ අරමුණට යන වේගය අඩාල කරගන්න එකයි. Yo, අමුලික ශබ්දව මුල පිටි මාතාව පිළිගනින් මුලින්ගේ බණ කියන වැත්තව අපේ මිනිස්සුන්ට අමතක වෙන දෙයක් තියෙනවා. ගොඩක් දෙනෙක් හිතනවා වැදගත් වෙන්නේ තමුන්ගේ අරමුණට යන එකට වඩා තමුන්ගේ අරමුණ වගේම අරමුණකට තව මිනිස්සෙක් යනකොට ඒ මිනිස්සව පහු කරන එක කියලා. හැබැයි මතක තියාගන්න. වඩාත්ම වැදගත් වෙන්නේ තමුන්ගේ වේගෙන්, තමුන්ගේ මහන්සියෙන්, තමුන්ගේ ඉලක්කයට යන එක මිසක් තමුන්ගේ වගේම ඉලක්කයක් තියෙන තව මිනිස්සෙක්ව පහු කරන් යන එක නෙමෙයි. වාහනයක් පාඩුවේ පදින්න. හැම වෙලාවෙම තමුන්ගේ ඉස්සරහින් කිසිම වාහනයක් යන්න ඕනේ නැහැ වගේ අදහසක ජීවත් වෙන්න එපා. මතක තියාගන්න. වඩාත්ම වැදගත් වෙන්නේ තමුන්ගේ සාර්ථක ඉලක්කයට යන එක මිසක් අනිත් මිනිස්සයව පහු කරලා අනුත් මිනිස්සයව පාගලා දාලා ඉස්සරහට යන එක නෙමෙයි. මොකද ඔයා ඔය පහු කරන්න අනිත් අයව විනාශ කරන්න අනිත් අයට අංචි අටවන්න යන හැම තප්පරයකම ඔයා කරන්නේ ඔයාගේ අරමුණට යන වේගය අඩාල කරගන්න එකයි. Yo